මේකට උත්තර දෙන්න. ඔයා රමුටන් ලෑල්ලක් දානවා ගේ ඉස්සරහා. කුණු හarp නෙවෙයි මේ. රමුටන් විකුණන්න ඔයා ලෑල්ලක් දානවා ගේ ඉස්සරහා. මොනවා විකුණන්නද? හයන්නේ. හරි. සුඩා ගන්න. රමුටන් විකුණන්න ලෑල්ලක් දානවා ගේ ඉස්සරහා. මේක අහගන්න. හරි අහගන්න. මේ ඔයාගේ ඊයේ රමුටන් ටිකක් තියෙනවා ඊයේ දවසේ විකුණන්න දාපු රමුටන් 10000ක රමුටන් ඔයා විකුණලා තියෙන්නේ 7000ක රමුටන් විතරයි. ඊයේ දවසේ විකුණන්න දැම්ම කොච්චරක්ද? 10000ක්. වික්කේ කීයද? 7000යි. ඉතුරු කීයද? 3000යි. දැන් මට කියන්න ඊයේ අවසන් තොගය කීයද? ඊයේ අවසන් තොගය කීයද? ඊයේ අවසන් තොගය 3000යි. අද දවසේ මොන තොගයක් වෙනවද ඊයේ අවසන් තොගය? හොඳයි. තේරෙනවද? අද දවසේ ඔයාලා ලෑල්ලට දානවද නැද්ද? ඊයේ ඉතුරු ටික අද දවසේ දානවද නැද්ද? පොඩක් මැලවිලා තියෙනවා. අලුත් රමුටන් ගෙනල්ලා ඒ අස්සෙන් දානවා. බිස්නස් එක ගන්න කරන්නේ. එහෙනම් අද දවසේ ආරම්භක තොගය දානවද නැද්ද ලෑල්ලට? උත්තර දෙන්න. දානවා. හරිනේ. ඊට පස්සේ ඔයා ගෝලයාව යවනවා මල් වාහන රමුටන් ගේන්න. ගෝලයා ගියා මල් වාහන රමුටන් ගේන්න. රමුටන් 50000ක ගෝලයා අරන් මල් වාහනේ. ඔයාගේ යාළුවෙක් කෙනා ලෑල්ල ඉස්සරහට. රට යන්න ඉන්න යාළුවෙක් කෙනා මේ රමුටන් ගන්න. එතකොට ඔයාගෙන් ප්‍රශ්නයක් ඔයාගෙන් අහනවා අද දවසේ රමුටන් නැද්ද? ඔයා කියනවා රමුටන් තියෙනවා යාළුවනේ. හැබැයි ඊ රමුටන් අද රමුටන් වගේ ගේන්න ගියා මං ඒ ටික ආපුවම ඔයාලට දෙන්නම්. ඌ කියන රට ගෙනියන්නේ නේද? ඌ කියනවා හරි අද ගේන ඔක්කොම ටික දෙන්න මං ගෙනියන්න. ඊට පස්සේ ඌ අහනවා වගේ කීයට දෙන්න පුළුවන්? හරිනේ. එතකොට ඔයාගේ ගෝලයා ගිහිල්ලා කොහෙද? මල් වාහනේ ගිහිල්ලා මොනවා ගේන්නද? ඌගේ අතක් තියෙනනේ. මල් වාහනේ ගිහිල්ලා මොනවා ගේන්නද? රමුටන් ගේ. ඔයාලට කෝල් එකක් දීලා අහනවා අද දවසේ ගත්තේ කීයටද? 50000ට. ඌ කියනවා 50000ට ගත්තේ. ඊට පස්සේ ඔයා යාළුවා ගාවට ගිහිල්ලා කියනවා 55000ට මං දෙන්නම්. කීයට දෙන්නම්ද? 55000ට මං දෙන්න. ලාභයිද පාඩුයිද? ලාභයිද පාඩුයිද? මේක දෙන්නේ මේ ටික නෙමෙයි දෙන්නේ මේක දෙන්නේ. ලාභයිද පාඩුයිද? ලාභයි කීයකද? 5000ක්. ඇයි 50000ට ගත්ත එක 55000ට දෙනවා ලාභයි. 5000 ලාභයි. දැනට ඊට පස්සේ ගෝලයා එනවා. ගෝලයා ඉස්සරහම මේ 50000 රමුටන් ටික යාළුවට දෙනවා. යාළුවගෙන් ගන්නවා 55000ක් ඌයාට දෙනවා 5000 11 11ක්. ඔයා ගණන් කරද්දී 11 ගණන් කරද්දී ගෝලයා බලාගෙන. ගෝලයා දන්නවා 5 11 11ක් කියන්නේ කීයද? 55000ක් කියන්නේ. ගෝලයා වලට ඇනලා කියන්නේ අතින් ඇනලා අහනවා මේ වඩ පිස්සුද කියලා. ඔයාන ඇයි? ඔයාගෙන් අහනවා ගෝලයා පිස්සුද කියලා. ඔයා අහනවා ඇයි? ඊට පස්සේ ඌ කනට කරලා කියනවා මේක පටවන්න මට 3000ක් ගියා එතනදී. ගේන්න මට 5000ක් ගියා. දැන් ලාභයිද? නෑ. 50000ක ගත්ත බාන්න 50000ට ගත්ත හරි මල් වාහනෙන් පටවන්න කීයක් අරන් දුගේ? 3000ක් අරන්. ගේන්න කීයක් අරන්ද? 5000ක් අරන්. එතකොට මේ බඩු ටිකේ පිරිවැය ඔක්කොම කීයද? 58000ක් වෙච්ච එකක් ඔයා කීයද වික්කද? ලාභයිද දැන්? පාඩුව කීයද? ඒකත් තේරෙනවා. එතකොට එහෙනම් ආරම්භක තොගේ ලෑල්ලට දානවද? දානවද නැද්ද? දානවා.
කීයද? 3000යි. මෙතන ඉතුරුනේ කීයද? දැන් චුට්ටක් මේක අහගන්න හොඳ නෑ. ඔයාලට මේ විෂයන් අමාරු වෙන්න එක හේතුවක් තමයි ටියුෂන් ගුරුවරු නිසා. ඇත්ත කියන්න එපා. ටියුෂන් ගුරුවරු නිසා විෂයන් ගොඩාක් අමාරු වෙනවා. ඇයි ඒ? විෂයේ නැති දේවලුත් මොනවා කරලා උගන්වනවද? මවලා උගන්වනවා. නැති දෙයක් මවලා උගන්වද්දී ගොඩාක් දුරට අමාරු වෙනවා. ආරම්භක තොගේ ලෑල්ලට දානවද නැද්ද? දානවා. ගැනුම් දානවද නැද්ද? ගැනුම් ලෑල්ලට දානවද නැද්ද? අද දවසේ ගත්ත බඩු ටික දානවද නැද්ද? දානවා. මේක හොඳට අහගන්න. ඒකත් දානවා වගේම ගත්ත තැන ඉඳන් විකුණන තැනතෙක් දරන සියලු වේදම් ගැනුම් යටින් මොනව කරන්න ඕනද? අන්න හරි. ඒක හොඳට මතක තියාගන්න. එහෙම කළේ නැත්නම් ඔයා ලාභය මොනව වෙනවද ඔයාගේ? අලාභයක් බවට පත් වෙනවා. ඇයි? ඔයා දන්නේ මෙතන ගත්ත ටික විතරයි දැන් මේ ඒ දක්වා දරපු සියලු වියදම් ගත්තේ නැත්නම් ඔයා විකුණන්නේ ලාභ පිටද අලාභ පිටද? අලාභ පිට. එහෙනම් මතක තියාගන්න මේකත් හොඳටම ගෙනීමේ කුලී දාන්නේ. ගෙන යෑමේ කුලී තිබ්බොත් එහෙම ව්‍යාපාරයට ගෙන එන්න දරනේවද? ඔයා ව්‍යාපාරේ විකුණද්දි කරන වියදම්ද? ගෙන යෑමේ කුලී විකුණද්දි කරන වියදම් නේද? උදාහරණයක් සිංගරෙක් කියලා ඉතින් සිංගරගේ භාණ්ඩ විකුණද්දී ගෙනිහිල්ලා ගෙදරට ගෙනිහිල්ලා දෙනව නේද? ෆ්‍රිජ් එකක් ගත්තොත් බ්ලෙන්ඩර් එකක් ගත්තොත් ගෙනිහිල්ලා දෙන්නේ නැහැ. හරිද? ෆ්‍රිජ් එකක් ගත්තොත් ගෙනිහිල්ලා දෙනවා, වොෂින් මැෂින් එකක් ගත්තොත් ගෙනිහිල්ලා දෙනවා. අර එක්සයිස් මැෂින් ගත්තොත් ගෙනිහිල්ලා දෙනවා, මෙට්‍රස් ගත්තොත් ගෙනිහිල්ලා දෙනවා. එහෙම ගෙනිහිල්ලා දෙනවා. මාන් මැෂින් ගත්තොත් ගෙනිහිල්ලා දෙනවා. මොකද අතයට? හරි. මෙහා ගෙනීමේ කුලී මොනවා කරනවද මේකට? මතක තියාගන්න ගෙන යෑමේ කුලී දාන්නේ බෙදා හැරීමේ වියදම් වලට. ගෙන යෑමේ කුලී කියලා කියන්නේ මේ දක්වා ගෙන එනේවද මෙතනින් පස්සේ ටිකද? එතනින් පස්සේ ටික කියන්නේ මොනවද වලටද? බෙදා හැරීමේ වියදම් වලට. එහෙනම් මෙතන දානවා ගෙන එමේ කුලී, පැටවීම් කුලී ඔය ටික දානවා. ගෙන එමේ කුලී 5000ක් ගිහිල්ලා, පැටවීම් කුලී 3000ක් ගිහිල්ලා. ඔයාට ඊට පස්සේ උත්තරයක් එනවා මේ තියෙන්නේ මේක හොඳට අහගන්න මේ ලෑල්ලේ තියෙන්නේ විකුණපු ටිකද විකුණන්න ඉදිරිපත් කරපු ටිකද? අන්න හරි. අපි ඒකට කියනවා විකිණීමට ඉදිරිපත් කළ බඩු භාණ්ඩවල පිරිවැය. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය කීයද? විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය කීයද? 3000යි 5000යි කීයද? 50 3000යි 50000යි කීයද? 53000යි 53000යි 5000යි කීයද? 58000යි 58000යි 3000යි කීයද? 61000යි 58000යි 3000යි කීයද? 61000යි. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය කීයද? 61000යි. දැන් ඔයාගේ මෙන්න මේ ලෑල්ලේ තියෙනවා විකුණන්න දාපු බඩු වල සමස්ත පිරිවැය කීයද? 61000යි. තේරෙනවද ඒක? දැන් මේ අහගන්න. ඔයාට මතකද අර කාර් වල මොකද්ද ගත්තේ? කාර් වල මේ උදාහරණයක් ගත්තා නේද? ඔයා ඒ කාර් එක විකුණද්දී විකුණන්න ගෙන ආපු කාර් වල පිරිවැය බැලුවද? ඇත්තටම වික්ක කාර් එකේ පිරිවැය බැලුවේ ලාභය හොයන්න. ඇත්තටම වික්ක කාර් එකේ පිරිවැය නේද ලාභය හොයන්න බැලුවේ. එහෙනම් මේ 61000න් 11000ක් ඉතිරි. අද දවසේ ඉතිරි කීයක්ද? මේ අද දවසේ නම් අද දවසේ ඔයා විකුණන්න දැම්ම කීයක බඩුද? 61000ක බඩු 61000න් වාගේ ඉතිරි 11000ක් මෙදාට ඉතිරි 11000ක්. අද අවසන් තොගේ කීයද? 11000යි. ඔයා ඇත්තටම විකුණලා තියෙන්නේ කීයක්ද? කොච්චරක් වටින කොච්චරක් පිරිවැය දරපු බඩුද විකුණලා තියෙන්නේ? 50000ක්. අපේ පැත්තේ 5.4ට කියන්නේ වල එම වෙනස් වෙනවද? හරිද?
හරි 61000ක් තිබ්බ 11000ක් බඩු ඉතුරුයි නම් ඇත්තටම විකුණලා තියෙන්නේ කීයක බඩුද? 50000ක බඩු. අන්න ඒකට තමයි කියලා කියන්නේ විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය කියලා කියන්නේ ඇත්තටම වික්ක බඩු වල පිරිවැය කීයද? 50000යි. ඕක වික්කේ 70000ක් නම් ලාභය කීයද? 50000ක්. දැන් ඇත්තටම වික්ක බඩු වල පිරිවැය කීයද? 50000යි. 50000ක බඩු 70000ට වික්කනම් ලාභය කීයද? ආයෙ තේරෙනවද? ඒක තමයි දල ලාභය කියලා කියන්නේ. ඒක තමයි මොන ලාභයද? දල ලාභය කියලා කියන්නේ. තේරුණාද තේරුන්නේ නැද්ද? දැන් මට මේ ටිකට උත්තර දෙන්න. මේ විකුණුම් පිරිවැයනේ. මේ විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය හොයන්නේ ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ගෙනීමේ කුලිය පැටවුම් කුලිය එකතු කරනවා. නැත්නම් ගැනුම් කරපු තැන ඉඳන් විකුණන්න දරන සියලු වියදම් මොනවද කරනවද? එකතු කරනවා. ඊට පස්සේ විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ පිරිවැය එනවා කීයද? ඔයා විකුණන්න බැන්නේ කීයක්ද බඩු? 61000ක්. ඇත්තටම වික්කේ කීයද? ඇත්තටම වික්ක එක තමයි විකුණුම් පිරිවැය කියන්නේ. මම තියාගන්න. ඇත්තටම වික්ක බඩු වල පිරිවැයට තමයි විකුණුම් පිරිවැය කියලා කියන්නේ. විකුණන්න ඉදිරිපත් කර බඩු වලට කියන්නේ මොකද්ද? විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ වල පිරිවැය. තේරුණාද තේරුන්නේ නැද්ද? දැන් මට උත්තර දෙන්න. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ පිරිවැය සමානයි විකුණුම් පිරිවැයටද? එකක්ද දෙකක්ද කතන්දර? දෙකක්. මට මේකටත් උත්තර දෙන්නේ නැහැ. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ පිරිවැය සමානයිලු කම්පැනි එක විකුණුම් පිරිවැයට මොන තොගය මොනවා වුණොත්ද? අවසන් තොගයක් නැති වුණොත්. තේරුණාද තේරුන්නේ නැද්ද? අවසන් තොගය 0යි නම් 61000ක් විකුණන්න ඉදිරිපත් කරා නම් ඉතුරුුන් නැත්තම් අද දවසේ කීයක්වත් ඔයා වික්ක බඩු වල පිරිවැයක් කීයද? විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ පිරිවැය සමානයි විකුණුම් පිරිවැයට මොන තොගය මොනවා වුණොත්ද? අවසන් තොගය 0 වුණොත් ඔක්කොම වික්කොත් නේද? ඕක තේරෙනවද? හරිද? ඕක තමයි සරල අදහස. එතනින් පස්සේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරපුවාම දල ලාභය. දල ලාභයට ඔය විකුණුම් කියන්නේ ප්‍රධාන ආදායම නේද වගේ. ඊට අමතරව ආදායම් නැද්ද? තියෙනවා. ඒක තමයි ධන වෙනත් ආදායම් කියලා එකතු කරන්නේ. විකුණුම් පිරිවැය අමතරව වෙන වියදම් නැද්ද? වෙන වියදම් නැද්ද ව්‍යාපාරයක? තියෙනවා. ඒවා තමයි අර වියදම් හතර බෙදලා අඩු කරන්නේ. ඔකත් තේරුණාද? ඕක තමයි සරල අදහස. ඕක තමයි සාරාංශය. ඕක තමයි ලාභ වලා ප්‍රකාශනයේ ආකෘතිය. හරිනේ? දැන් ගණන්